සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්වම. ඉතින් ඔන්න ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර අරගෙන තමයි අද වීඩියෝ එකේදී ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මාර්තු මාසෙන් මේ පෙබරවාරි මාසයේ කියන්නේ මෙන්න මේ විදිහට මේ මාසේ වැඩිහිටි දීමනාව පිළිබඳව ගොඩක් දෙනෙක් අහලා තිබුණා. ඉතින් ඒක පිළිබඳව තමයි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් ඒක වැටෙන දිනය පිළිබඳව ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. ඉතින් නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයත් අස්සසුම පළවෙනි අදියර කෙනෙක් වුණත් ඔයා දෙවන අදියර කෙනෙක් වුණත් ඔයාට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් මෙන්න මේ වගේ අස්සසුම නවතම තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාව තියෙන අපේ නාලිකාව හරහා තමයි. ඉතින් ඒ හින්දා දැම්මම පල්ලෙහා පේන subscribe button එක click කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. එහෙම එකතුලා හිටියොත් තමයි මෙන්න මේ වගේ අස්සසුම නවතම තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාව ඇත්තේ. ඉතින් මාර්තු මාසයේ අස්සසුම මුදල් දීමනාව පිළිබඳවත් මම ඉදිරි වීඩියෝස් වලදී ඔයාලව දැනුවත් කරන්න රැඳිලා ඉන්න subscribe කරලා. ඉතින් මෙන්න මේ විදිහට වැඩිහිටි දීමනාව ඒ කියන්නේ පෙබරවාරි මාසයේ වැඩිහිටි දීමනාව ඔයාලා දන්නේ නැති සාමාන්‍යයෙන් වැඩිහිටි දීමනාව දෙන්නේ මාසේ අන්තිම වෙනකොට. ඒ කියන්නේ මේක ලබා දෙන්නේ රජයේ සේවකයන්ගේ. ඒ කියන්නේ රජයේ සේවකයෝ වැඩ කරන කට්ටියගේ වැටු බැංකු ගිණුම් වලට බැර වුණාට පස්සේ තමයි මෙන්න මේ වැඩිහිටි දීමනාව ඔයාගේ ගිණුම් වලට බැර කරන්නේ. ඒ කියන්නේ රජය, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ රජයේ වැඩිහිටි, ඒ කියන්නේ රජයේ සේවය කරන කට්ටියගේ වැටු හැම මාසෙම 26 වෙනිදා තමයි එයාලගේ ගිණුම් වලට බැර වෙන්නේ. ඉතින් රජයේ සේවකයන්ගේ වැටු බැරුණාට පස්සේ ඔයාලට වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ 26, ඒ කියන්නේ 26 වෙනුවට පස්සේ 27, 28, 29, 30 මෙන්න මේ දවස් 4 ඇතුළත තමයි වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. කවුරුත් කලබල වෙන්න එපා. මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලා මගෙන් අහපු හින්දා තමයි. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් කවුරුත් කමෙන්ට් දාන්න කියන්නේ. ඉතින් කමෙන්ට් දාලා අහපු හින්දා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ගොඩක් දෙනෙක් අහලා තිබ්බා වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන්. ඉතින් ඔන්න තොරතුරු අරගෙන ආව තොරතුරු හොයලා ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලන්ට සුබ දවසක්.